අද මම ඔයාට කියන්න යන්නේ ලෝකයේ ප්‍රමුඛතම අපරාධ පරීක්ෂකයෝ පවා පාවිච්චි කරන බොරු කාරයෙක්ව විනාඩියෙන් අල්ලගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක රහස් පහක් ගැන. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ආයෙ කවදාවත් කාටවත් ඔයාව රවට්ටන්න වෙන්නේ නෑ. අංක 1 ඇස්වල චලනය. ඉතින් බොරුකාරයෙක් අල්ලගන්න ලේසිම ක්‍රමය තමයි ඔහුගේ ඇස් දෙස බලාගෙන ඉන්න එක. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් අතීතයේ වුණු දෙයක් මතක් කරනකොට එයාගේ ඇස් උඩට එහෙම වගේම වම් පැත්තට හැල්ලා තියෙන්න පුළුවන්. ඔයා මතක තියාගන්න ඕනේ කෙනෙක්ගේ ඇස් දකුණු පැත්තට යොමු කරමින් එයා කතා කරනවා නම් එයා මොලෙන් අලුත් කතාවක් නිර්මාණය කරමින් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ එයාගේ මොලයෙන් එයා කතාවක් ගොතනවා. එයා බොරුවක් ගොතමින් කතා කරනවා නම් එයාගේ ඇස් දකුණු පැත්තට යොමු වෙලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඔයත් එක්ක කතා කරනකොට එයාගේ ඇස් එයාට නොදැනීම දකුණු පැත්තට යොමු වෙලා තියෙනවා නම් එයා ඔයාට කියන්නේ බොරුවක්. අංක 2 මුහුණ ස්පර්ශ කිරීම. මේක ඔහු නොදැනීම ඔහුගේ මොලේ ඇතිවන ආතතියෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් යම් කෙනෙක් බොරුවක් කියනකොට මනුෂ්‍ය මොලේ ඇතිවන ආතතිය නිසා නාසය සහ මුඛයට රුධිර ගමනාගමනය වැඩි වෙන්න ගන්නවා. මේ රුධිර ගමනාගමනය වැඩිවීමත් එක්ක බොරු කියන කෙනා දන්නේම නැතුව නිතර නාසය කසන්න වගේම කට වසාගෙන කතා කරන්න උත්සාහ කරනවා. ඒකින් වෙන්නේ එයාගේ මොලේ මෙයාට කියනවා මේ බොරුව කියන්න එපා කියලා. අන්නේ ආතතිය නිසා තමයි එයාට නොදැනීම මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. අංක 3 අනවශ්‍ය විස්තර ලබා දීම. ඉතින් ඔයා කෙනෙක්ගෙන් සරල ප්‍රශ්නයක් ඇහුවාම එයා ඒකට ලබා දෙන උත්තරේ ඕනෙවට වඩා විස්තර ගොඩක් තියෙනවා නම් ඒක බොරුකාරයෙක් අඳුරගන්න රතු එළියක්. බොරුකාරයෝ හිතන්නේ විස්තර ගොඩක් කියද්දි ඒ කතාව ඇත්ත වගේ පෙනේ කියලා. හැබැයි මේ විස්තරය ඇස්සේ තමයි ඔවුන්ට වැරදෙන තැන් තියෙන්නේ. ඉතින් යම් කෙනෙක්ගෙන් ඔයා ප්‍රශ්නයක් ඇහුවාම එයා ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ වැල්වටාරම් එක්කනම් සමහර විට එයා ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙනකොට ඔයාව දන්නේ නැති ඔයාට වැඩක් නැති ඊට කලින් වෙච්ච දේවලුත් ඇදලා කියනවා නම් එයා නම් ඔයාට බොරුවක් තමයි කියන්නේ. අංක 4 කටහඬෙහි වෙනස. බොරු කියද්දී ඇතිවෙන බය නිසා උගුරේ තියෙන මස් පිඩු තද වෙනවා. මේ නිසා කතා කරන කෙනාගේ කටහඬෙහි ස්වරය සාමාන්‍ය වෙලාවට වඩා ටිකක් උස්සු වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් කතා කරන වේගයත් යම්කිසි වෙනසක් ඔයාට හඳුනා ගන්න පුළුවන් වෙයි. අංක 5 මේක තමයි වැදගත්ම රහස. ඔයා කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවහම එයා අහනවා නම් ඇයි ඔයා මගෙන් එහෙම ඇහුවේ? මෙන්න මෙහෙම අහනවා නම් එයා ඔයාට කියන්නේ බොරුම තමයි. මොකද එයා බොරු කියනකොට එයාට බොරුව ගොතා ගන්න කාලයක් ඕනේ. ඉතින් එයාගේ මොලෙන් ඒ බොරුව ගොතා ගන්න අවශ්‍ය කාලය ලබා ගන්න ඉතින් එයා කියනවා ඇයි ඔයා මගෙන් එහෙම ඇහුවේ කියලා. එයා බොරුව ගොතා ඉන්නවා. ඉතින් මේ ක්‍රම 5 යූස් කරලා ඔයාට පුළුවන් වටේ ඉන්න අය ඔයාට කියන්නේ ඇත්තද බොරුද කියලා වටහා ගන්න. මේ වගේ මනෝවිද්‍යාත්මක වීඩියෝ බලන්න කැමති නම් IQ ලෝකයේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අදම මේක අත්හදා බලලා ප්‍රතිඵලය මට කමෙන්ට් එකකින් කියන්න. ඊළඟ වීඩියෝවෙන් හම්බ වෙමු.